ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය උදාහරණයක් හැටියට අධිවේගී මාර්ගය, කොළඹ වටරවුම අධිවේගී මාර්ගය, එයාපෝට් අධිවේගී මාර්ගය, ඒ වගේම රුවන්පුර අධිවේගී මාර්ගය. මේ අධිවේගී මාර්ග ගොඩක් වෙලාට සිංහල ජනතාව ජීවත් වෙන පළාත්වලට තමයි ඇති කරලා තියෙන්නේ. එහෙම නෙමේ හැම ආගමකම හැම ජාතියකම ජනතාව ජීවත් වෙන ප්‍රදේශවලට මේ අධිවේගී මාර්ගය දියුණු කරන්න ඕනේ. එතකොට රටේ දළ ජාතික නිෂ්පාදනයේ වැඩිවීමක් අපිට කෙටි කාලීනව හෝ මධ්‍යම කාලීනව බලා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි දන්නවා අපේ රටේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරිය වැඩිම ජීවත් වෙන්නේ බස්නාහිර වෙරළබඩ තීරේ. ඒ කියන්නේ අපි ගත්තොත් පෑලියගොඩ, ජාල, සීදුව, වෙන්නපොන්, මීගමුව, මාරවිල, හලාවත, පුත්තලම ඒ අපට. ඉතින් ඒ පැතිවලත් අධිවේගී මාර්ගය දියුණු කරගන්න ඕනේ ලංකාවේ රජය මගින්. ඒ සඳහා මං හිතන්නේ මං කලිනුත් කිව්වා වගේ කටුනායක එක්ස්ප්‍රස්වේ එයාපෝට් එක්ස්ප්‍රස්වේ මාර්ගය මදුපල්ලිය දික් කරන්න පුළුවන්. එතකොට මදුපල්ලියට උදාහරණයක් හැටියට තමන්ට මදුපල්ලියට යන ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට මේ එක්ස්ප්‍රස්වේ එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ දෙවනි වාණිජ්‍ය අගනගරය හැටියට අපිට සලකන්න පුළුවන් මීගමුව. ඊට පස්සේ නුවර, මහනුවර. මොකද මීගමුවේ ගොඩක් වාණිජ්‍ය කටයුතු වෙනවා. ඒ පළාත්වල ඉන්න ජනතාවට අධිවේගී මාර්ගයක අවශ්‍යතාවය තියෙනවා, විශේෂයෙන්ම කොළඹ සමග සම්බන්ධ වෙන්න. ඉතින් එතකොට ජලජාතික නිෂ්පාදනය එක පුද්ගල ආදායම ලංකාවේ මගින් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් එහෙම නැගෙනහිර පළාත උදාහරණයක් හැටියට නැගෙනහිර ජනතාවට අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඔවුන්ට කොළඹට එන්න නම් ඉතාමත්ම දුෂ්කර වූ ගමනක් තමයි තියෙන්නේ නැගෙනහිර පළාත ඉඳන් කොළඹට. ඉතින් මේ සඳහා හොඳම වැඩේ තමයි වෙනම අධිවේගී මාර්ගයක් එක්කෝ දක්ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධ වෙන්න ඕනේ නැගෙනහිර පළාත සමග. නැත්තම් අම්පාර, බදුල්ල හරහා දක්ෂිණ වෙනම අධිවේගී මාර්ගයක් දියුණු කරන්න වෙනවා. ඒ වගේම අපි දන්නවා දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම උතුරු පළාත ගොඩක් දෙමළ සහෝදර සහෝදරියන් ජීවත් වෙන පළාතක්. මේගොල්ලන්ට දැනට මම හිතන්නේ යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ තියෙන හින්දා දකුණු උතුරු ඔවුන්ගේ වැඩ කටයුතු සඳහා ඉන්දියාවට විශේෂයෙන්ම යාමට හැකියාව තියෙනවා. නමුත් ඒ පළාත් වලට අධිවේගී මාර්ගයක් දියුණු කරන්න ඕනේ. එතකොට ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය විශේෂයෙන්ම නැගෙනහිර අධිවේගී මාර්ගය මුස්ලිම් ජනතාව අපි දන්නවා හජ්ජි වන්දනාව යනවා. එතකොට ඔවුන්ට මේ අධිවේගී මාර්ගයෙන් කෙලින්ම ගුවන්තොටුපළට කොළඹ එන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ රජය මේ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ අධිවේගී මාර්ගය ජාති ආගම් භේදයකින් තොරව දැනට තියෙන්නේ නම් අධිවේගී මාර්ගය වැඩියෙන්ම සිංහල ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල. උදාහරණයක් හැටියට දක්ෂිණ කොළඹ වටරවුම හෝ ගුවන්තොටුපළ අධිවේගී මාර්ගය, ඒ වගේම රුවන්පුර අධිවේගී මාර්ගයක් තියෙන සිංහල ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල. ඉතින් මේ හින්දා අධිවේගී මාර්ගය කිසිම ජාති ආගම් භේදයක් නැතුව රටේ හැම පළාතකටම දියුණු කිරීම රජය අරමුණයි. නමුත් ඒක අමාරු වෙන්න පුළුවන් දැන්. නමුත් කරන්න දෙයක් නැහැ. මොකද ඒ පළාත් වලටත් අධිවේගී මාර්ගය තිබ්බොත් විතරයි අපේ රට එකමුතු කරලා එක්සත් රටක් බවට පත් කරන්න පුළුවන්.